ශ්‍රී ලංකා දඟපන්දු යන ක්‍රීඩක වනිදු හසරංග පසුගිය 2020 ලෝක කුසලාන තරඟාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරඟාවලිය අහිමි වී ගියා. එම ආබාධ තත්ත්වයෙන් වනිදු හසරංග මෙවනට සම්පූර්ණ සුවය ලබා තිබෙන බව වාර්තා වනවා. ඉතින් මෙවර IPL තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා වනිදු හසරංගව ඉන්දිය රුපියල් කෝටි 2ක මුදලකට ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. කෙසේ වෙතත් වනිදු හසරංගට IPL තරඟාවලිය ක්‍රීඩා කිරීමට වගේම ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවියට බලපෑමක් එල්ලවන පුවතක් මේ වෙද්දි වාර්තා වනවා. ඒ දේශීය හා විදේශීය ලීග් ක්‍රිකට් තරඟාවලි ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ගිවිසුම්ගත සියලුම ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී එම පරීක්ෂණයෙන් සමත් වීම මේ වන විට අනිවාර්ය කර තිබෙනවා. එම පරීක්ෂණය අසමත් වන ක්‍රීඩකයන්ට IPL ඇතුළු විදේශ ලීග් තරඟ ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා නොදෙන බවයි පැවසෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ වනිදු හසරංග විසින් අවස්ථා 3කදී මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මගහැර තිබෙන අතර එයට හේතු දක්වන්නටද වනිදු හසරංග කටයුතු කර තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණ ආයතනයේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරමින් පුහුණුවීම් වල නිරත වන්නට වනිදු හසරංග කටයුතු කර තිබෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මගහැර මෙලෙස උසස් තාක්ෂණික ආයතනයේ පුහුණුවීම් වල නිරත වන වනිදු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් උසස් තාක්ෂණ ආයතනයේ ප්‍රධානියා වෙත දැනුම් දී තිබෙනවා. ඉතින් මෙම විනය පරීක්ෂණයෙන් වැරදිකරුවහොත් වනිදු හසරංගට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මගහැරීම නිසා වනිදු හසරංගට මෙවර IPL තරඟාවලිය අහිමිවීමට වැඩි ඉඩක් පවතිනවා. ඒ වගේම ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවියටද මේන් බලපෑමක් එල්ල වනු ඇති.